හරි එහෙනම් අයිබෝවන් අද අපි බලන්නේ කොහොමද මේ Facebook account එකක් හදන්න කියලා. facebook.com ඔයා එතනට යන්න ඊට පස්සේ create new account කියන එක ක්ලික් කරන්න. එතකොට ඇත්තටම හුඟ කාලෙකින් මාත් Facebook account එකක් හදන්න. ඒකේ විස්තර ගොඩක් එකපාර අහලා දෙනවා. මම මේකේ දානවා මගේ නම. සජිත් TN චාන්. ඊළඟට මගේ birth date එක 1000 හරි. ඊළඟට ඊමේල් ඇඩ්‍රස් එක අහනවා. මම අර කලින් මීට කලින් වීඩියෝ එකේ හදපු ඊමේල් ඇඩ්‍රස් එක මේකට දෙනවා. ඊට පස්සේ සුපුරුදු පරිදි අපි පාස්වර්ඩ් එකක් හදා ගන්න ඕනේ. අකුරු 8ක් තියෙන්න ඕනේ, කැපිටල් අකුරු තියෙන්න ඕනේ, සිම්පල් අකුරු තියෙන්න ඕනේ, සිම්බල් තියෙන්න ඕනේ සහ ඉලක්කම් තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මේකේ sign up button එක ක්ලික් කරනවා. If you have account we can help to find you. If you don't you can create new account. No create new account කියලා මම දෙනවා. ඊට පස්සේ නැවත ෆෝන් එකෙන් ෆෝන් එකට මෙසේජ් එකක් එනවා. Gmail account එකට එන මේ සැරේ. අපි Gmail account එකට ගියොත් ඒක රිෆ්‍රෙෂ් කරලා බලමු. ඉන්බොක්ස් එකේ දැනට නැහැ. ඔව් ඇවිල්ලා තියෙනවා OTP message එක. මම message එක copy කරලා මෙතනට enter කරනවා. ඊට පස්සේ මම continue button එක ඔබනවා. You successfully confirm your account with the email. You will be use this email address to log in. හරි. ඊට පස්සේ Facebook account එකට මම හිතනවා log වෙනවා ඇති කියලා. හරි. එහෙනම් අපි මේ අලුතෙන්ම හදාගත්ත Facebook account එකට අපි log වෙලා තියෙනවා. Remember next time you log in browser use Google purchase instant password. මම මේක not now කියලා දැනට දෙනවා. සාමාන්‍ය ඊමේල් Facebook account එක දැන් create වෙලා තියෙන්නේ. මගේ profile එකට මම ගියොත් බලමු මොනවද ඒකේ තියෙන්නේ කියලා. හරි. මෙහෙම තමයි මගේ Facebook account එක හදපු පළවෙනි පාරම තියෙන්නේ. මං ඊට පස්සේ අපි විස්තර කරන්න Facebook account එක ගොඩාක් settings හදන්න තියෙන ගොඩාක් දේවල් තියෙනවා කරන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි බලමු Facebook account එකක් එක්ක කොහොමද මේ Facebook account එක customize කරගන්නේ සහ Facebook account එකකින් අපි මොනවද කරන්න පුළුවන් කියලා අපි ඉදිරි වීඩියෝ වලදී සාකච්ඡා කරමු. එහෙනම්